Hi! Welcome to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද මං හිතුවා grocery shopping ඔයාලවත් එක්කගෙන යන්න. ඉතින් අපි ආවා Walmart එකට. අද සතියකට තමයි බඩු ගන්න හිතන් ඉන්නේ. බලමු මම මොනවද ගන්න කියලා. ඒවා ඔයාලත් එක්කත් share කරගන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් එන්න යන්න අදත් මාත් එක්ක එළියට. අද නම් වැඩිය අවුව නැති දවසක්. ඔයගලන්ට පේනවා ඇතිනේ අපි එළියට බැස්සත් එක්කම එකපාරටම වහින්න ගත්තා. ඉතින් අපි Walmart එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපිට එච්චර දුරක් නෑ. හරිම ළඟයි Walmart එකට. ඉතින් එන්නකො එහෙනම්. එහෙනම් අපි යන් ඇතුළට. අපි බලමු මොනවද මුලින්ම ගන්න කියලා. මට ඕනේ මෙන්න මේ green onions. අපි හොඳ එකක් තෝරමු. මං හිතන් ඉන්නවා කොත්තු එකක් හදන්න. ඒකයි. තව ඕනේ size එක. avocados ගන්න මෙතන මල්ලක් තියෙනවා. මං හිතනවා එක හොඳයි කියලා. යම්බ එකක් ගමු. මෙහි අඹ නම් රස නෑ ළමයි. ඒත් මං එකක් ගත්තා. තව එකක් ගන්න ඕනේ. කරිගෙඩි. කිරි ගන්නවා. මට උදව් කරන මගේ පාර්ට්නර්. එතනින් එකක් ගන්න ඕනේ. ගාලික් දෙකක් ගමු. මම වෙනදට croissants ගන්නවා අද ගන්න නෑ. ඒක නිකන් කාලා එපා වෙලා වගේ දැන්. කොහෙද යන්නේ? මේක තල්ලු කරන් යන්නේ. අපි මේකක් ගමු. එකක් ගමු. නාන් ගන්න. මේ පාන් එකක් ගමු. එක දෙක යනවටයි. මේක ගමු. මෙන්න මෙතන එක්ස්පයර් වෙන්න ලං වෙච්ච දේවල් දාලා තියෙනවා අඩුවට. එතනින් ඉතින් අපිට කැමති නම් ගන්න පුළුවන්. මට චිකන් එකක් ගන්න ඕනේ. මේක හොඳයි වගේ. මේක ගමු. මේකේ අපිට ගන්න පුළුවන්. තියෙනවා. බටක් තියෙනවා.
ඒත් මට මේ කරවිල එකක් තියෙනවා මේක හදන්න. මට අමතක වුණා ඔයාලට කියන්න ගොඩක් අය අහලා තිබුණා මම කෙහෙල් කොළ කොහෙන්ද ගන්න කියලා. මේ තියෙන වෝල්මාර්ට් එකකින් තමයි මම බනානා ලීව්ස් ගන්නෙ. කෙහෙල් කොළ ගන්නෙ. මොකද මට අපේ ගෙදර තව ටිකක් තියෙන හින්දා මම ගන්නෑ. laundry දාන්න ටිකක් ගන්න ඕනේ. මෙන්න මේ sunlight එකේ මේක ලු හොඳ. ඒක තමයි අපි ගන්නෙ. ඒක කීයද? මේක තමයි ගත්තේ කොහෙන්ද? මේක $1.12යි ගානක් නේ. 12 ඔව් 12යි ගානක්. මේක $5ට දාලා. ඊට ටොයිලට් පේපර්ස් ගන්න ඕනේ. මේක මේක. ගන්නේ මේක $4ක් වෙනවා. අපි ආවද shopping සතියකට shopping තමයි කරන්නේ. එහෙනම් යන් තව තියෙනවා. නෝනි yogurt යෝගට් පැක් එක ගමුනේ. මේක තියනවා නැත්තම්. අපි යෝගට් පැක් එකක් ගමු. මට ගන්න ඕනේ ක්‍රීම් චීස් එකක්. ටිකක් ගමු. චීස් එකක් ගමු. Yeah, I'll just get yes. Beef metin egg pack එකක් මට උදව් කරන්න please. අපි මේක ගන්න. $1.10ක් 9.58යි. තව මෙතන ජූස් වර්ග තියෙනවා. තව මම පේස්ට්‍රී ෂීට්ස් ගත්තා. මොකද මට එතකොට පේස්ට්‍රීස් හදන්න පුළුවන්. මොකද මට කන්න ආසාවක් තියෙනවා. ඩේට් එක බලලා එකක් ගමු අපි. බරයි. එතන තියෙන organic milk. මට සීනි ගන්න ඕනේ. මේ තියෙන්නේ සීනි එකක් ගමු. මේ තියෙන්නේ යා මට අමතක වුණා ළමයි මට සීනි එකක් තියෙනවා. ඉඳ ගන්න ඕනේ. මේ තියෙන්නේ chocolate syrup burger. එහෙම තියෙන ඔක්කොම. මේ තියෙන්නේ මේ section එකේ ඔක්කොම tin කරපු ඒවා තියෙනවා. අර පැත්තේ tuna, tomato ඒවා. corn එකෙන් දෙකක් ගමු. ඇත්තේ තියෙන oil. තියෙනවා අර අපේ ඒෂියන් කන්ට්‍රීස් වලට ගැලපෙන දේවල්. මෙතන තියෙනවා බිරියානි අර මසාලා එක. ඒවා එකක් දෙකක් වෙනවා ඩොලර්ස්. එතකොට ස්පයිසස් තියෙනවා. යූස් කරන්නේ මෙන්න මේ ටී බෑග්ස් එක රහයි. කොකනට් මිල්ක් තියෙනවා.
මං කොකනට් මිල්ක් ජාති 3කින් 3ක් ගත්තා. මෙතන තියෙනවා තව මොනවද මේ පීනට් බටර්. මෙයාට ඕනෙම මේකද. පැත්තේ තියෙනවා ප්‍රින්ගල්ස්. මං ප්‍රින්ගල්ස් ගන්න දැන් වැඩි ආස නැහැ. මේකක් මෙහි $2.97ක් වෙනවා. වැඩි ආස නැහැ. Oreo එකක් ගන්නවා. තින් ක්‍රීම් තියෙන එක පස්සේ එකක් කරන්න. බලන්න ඒක. ඒක හොඳයි නේද? අරක ඩබල් ක්‍රීම් නේ. අරක තියන්නේ එහෙනම්. කාට් එකට දාපු ගමු එහෙනම්. අරක දාන්න අපෝ. මේක ගමු. මම හිතන්නේ එකම ගාන නේද? දැන් අපි බඩු ගත්තා. බඩු අරන් තියෙන්නේ. තව මොනවද ගන්න කියලා බලමු. මේ මන්තන්. දෙක ඕනේද? එක පට්ට රසයි. එක පට්ට රසයිලු. ඉතින් ඕනනම් ගන්න එක. මෙයා නම් ඉතින් ඇඳුම් එහෙමත් තියෙනවා. ඒත් ඉතින් අද මේව ගන්න නෙමෙයි ආවේ. ග්‍රොසරි shopping තමයි ආවේ. මේක බලමින් තරම නිකන් මේ වගේ එකක් ගන්න ආසයි ළමයි. ලස්සනයිද? නෑ ග්‍රොසරි shopping. ඔය නිකන් කවුද වගේ කොවල් මේක try කරන්න බලන්න. මමත් එකක් ගෙනාවා ඔයාට. කවුද මේ? නෑ ග්‍රොසරි shopping මොනවාද? බලන්නකො මේවල කියුට් අනේ. පොඩි කාලෙට යන්න හිතෙනවා. හරිම කියුට්. මට අපේ නංගිවත් මතක් වෙනවා. හරිම ආසයි මේ වගේ ෆැන්සි බෑග්ස් ගෙනියන්න. අර අනික යාට ඉන්න ඕන එක බාබි එහෙම අර යුනිකෝන්. හරියට යාට ඒවා තමයි ආස ගෙනියන්නේ. පොඩි කාලේ ළමයි දැන් නෙමෙයි. අපි යනවා ශබං ගන්න. අනිත් පැත්තේ ඉඳලා අනිත් පැත්තට යන්න ඕනේ. මේකේ සබං ගන්න. මෙන්න තියනවා hair colors ගොඩක්. අපිට තනියෙන් අරන් මෙතනින් hair color කරගන්න පුළුවන්. අපි නිකන් එකක් බලමු. 11ක් වගේ තමයි වෙන්නේ. එතකොට L'Oreal එකක් නම් පෙන්නන්නම්. L'Oreal මේ පැත්තේ. ඉතින් L'Oreal එකක් 14ක් 13ක් ඒ වගේ තමයි යන්නේ. මාත් කල එකක් දාගන්න ඕනේ ළමයි. සබන් එකක් ගත්තා. මේ තියන්නේ ෂැම්පෝ L'Oreal එකේ. මං ආනේ මේ බලන්න. මං යූස් කරන එක අද දාලා $5ට. මං යූස් කරන්නේ ලොකු සයිස් එක. මං ෆැමිලි පාට එක තමයි ගන්නෙ. දම් පාට, රෝස පාට තියෙනවා. එක ඒවා ගන්නවා. මාසෙන් මාසෙට එක ෂැම්පෝ යූස් කරන. ඒත් L'Oreal එකේ විතරයි. මම දැන් මේ පාරි ගත්තේ මේක L'Oreal එකේ ෆැමිලි පාට එක.
අපි ඉතින් ඔන්න ඔච්චරයි බඩු ගත්තේ. දැන් මේ බිල් කරන හැටි තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් මේ විදිහට අපි බඩු ටික බිල් කරගෙන කීයක් යනවද කියලා බලමු එහෙනම්. අපිට මේ ඔක්කොටම කීයක් ගියාද කියලා. හරි අපි බිල් කරා. අපිට ගියා $121 නෑ 124ක් ටැක්සුත් එක්ක බිල් එක ගියා. ඉතින් මේ තියෙන්නේ බඩු ටික ගත්ත සතියකට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ සතියට ගත්ත ග්‍රොසරි shopping vlog එක ගැන? පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න. මං හිතනවා ඔයාලා මේක බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. Bye bye.